Hey guys, welcome back to our channel. I'm PV. අද අපි යන්නේ ඉන්ගෝස්ටාට් විලේජ් එකට. මේ විලේජ් එක ෆේමස් වෙලා තියෙන්නේ බ්‍රෑන්ඩඩ් දේවල් ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන් කියන නිසා. ඔය කියන විදියට ඉන්ගෝස්ටාට් විලේජ් එක ඇත්තටම විසිට් කරන එක worth it. අද බැසිබර කාලගුණයක් තමයි තියෙන්නේ. යන්න කලින් අද ෆිට් චෙක් එක කරන්නත් අමතක වුණා. දැන් ෆෝල් එකත් ඉවර වෙගෙන එන නිසා අපි වින්ටර් ජැකට්ස් වින්ටර් එකට ඕන ඒවා පොඩ්ඩක් බලන්න තමයි ඉන්ගෝස්ටාට් යන්න හිතුවේ. අපි යන්නේ ඉන්ගෝස්ටාට් විලේජ් එකට. එහෙම තමයි ගොඩක් යන්නේ කට්ටිය මේ බ්‍රෑන්ඩඩ් ස්ටෆ් ඩිස්කවුන්ට් තියනවා කියලා කියනවා එතන. ඒව ගැන තමයි ගොඩක් අය මේ ඉන්ගෝස්ටාට් විලේජ් එකට යන්නේ. ඉතින් මේ අපි හිතුවා අපි පොඩ්ඩක් ගිහින් බලන්න ඕනේ කියලා. දැන් තමයි ඔන්න අපි ඉන්ගෝස්ටාට් වලට ආවේ. මෙතන ඉඳන් විලේජ් එකට යන්න ඕනේ බස් එකකින්. ඉතින් බස් එක එනකන් අපි ඇතුළට වෙලා හිටියා මොකද එළිය මාර සීතලයි මේ වෙලාවේ. අරහෙට වැඩි රස්නේ. ඔන්න දැන් අපි ඉන්ගෝස්ටාට් විලේජ් එකට ආවා. අපි යනවා කොෆී බොන්න. අපි තාම කාලා බීලා නැහනේ. ඉන්න කොෆී එකක් අරන් ඊට පස්සේ යනවා shopping. බීටල් එකක් තියෙනවා. Volkswagen. කොෆී බොන්න යන ගමන් දැක්ක බව්වා මේ. කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති අපි කොෆී ෆෙලෝස් එකට ගියා. ඉන්ගෝස්ටාට් විලේජ් එකෙත් කොෆී ෆෙලෝස් එකක් තියෙනවා. එතනට තමයි අපි කොෆී බොන්න ආවේ. මට කලින් සැරේ මේ ලෙමන් කේක් එක කාලා ඒකට වහ වැටුන නිසා ආයෙ ඉතින් කොහේ ගියත් දැන් මේක තමයි කන්නේ. දැන් තමයි ඔන්න shopping පටන් ගත්තේ. මෙතනදි තමයි ෆිට් චෙක් එක කරන්න පුළුවන් වුණේ.
මේ Gucci ස්ටෝර් එක මේ ජැකට් එක තමයි අතරම මෙතන ලස්සන එකකට තිබ්බේ. මේක ටිකක් දිගයි ජැකට් එක. අපි ගෙදරින් එද්දීම ලොකු එක්ස්පෙක්ටේෂන්ස් තියාගෙන නෙමෙයි ආවේ. මොකද අපි ඔල්රෙඩි හොඳ බ්‍රෑන්ඩ්ස් වල ඒවා ඔන්ලයින් අඩුවට ගන්න පුළුවන් කියලා දන්නවා. ඒත් ඇත්තටම ඇඳලා බලලා මටීරියල්ස් එහෙම කොහමද කියලා බලන්න තමයි මෙහෙ එන්න ඕනේ කියලා හිතුවේ. අනිත් එක සමහර විට අපිට ඕනම විදිහ එකක් සෙට් වෙයි කියලාත් හිතුවා. මේ ටිම්බර්ලෑන්ඩ් ස්ටෝර් එකේ නම් නෝමල් ප්‍රයිස් එකට වඩා අඩුවට මේ බූට්ස් තිබ්බා. හැබැයි මං ආසම බ්‍රෑන්ඩ් එක කන්වර්ස් නිසා ඒකෙන් මේ ටයිප් බූට්ස් දෙකක් ගන්න තමයි හිතන් ඉන්නේ. ඒ හින්දා මෙතනින් ගත්තේ නෑ. මේ දැන් ඉන්නේ රැල්ෆ් ලෝරන් එකේ. මෙතන ගොඩක් තිබ්බා ක්‍රිස්මස් වයිබ් එකේ ඇඳුම් ගොඩක්, ලස්සන ස්වෙටර්ස් එහෙමත් තිබුණා. ගාර්සියා කියන ෂොප් එක තමයි මේ. මෙතන යුරෝ 100ට අඩු ගොඩක් ජැකට්ස් තිබුණා. ඒ කියන්නේ අනිත් බ්‍රෑන්ඩ්ස් එක්ක කම්පෙයාර් කරාම ගොඩක් අඩුයි. මේ නෝත් ෆේස් එකේ ඒව ගන්න මෙතන කිව් එකේ. රන්දික කිව් එකක් තිබ්බ කලින් අපි එන්නේ. අපි ඉතින් එන එකට යනවා. මේක පොඩ්ඩක් ඉන්නවා යන්න බලන්න මොනවද කියලා බලන්න. මම බලන විදිය ජැකට් එක මට තාම හම්බුන්නේ නැහැ. මට ඕනේ ක්‍රොප් වගේ ජැකට් එක. ක්‍රොප් ජැකට් එකක්. හැබැයි මේ හොඳට කුළුම්ම තියෙන. ඒක තාම එක හම්බුන්නේ නැහැ. දැන් අපි මේ ඉන්නේ ඩීසල් ෂොප් එකේ. මෙතන නම් මං ආස විදියම ක්‍රොප් බොම්බර් ජැකට් එකක් තිබ්බා. හැබැයි මට ඕන විදිය පැඩඩ් ජැකට් එකක් නෙමෙයි මේකත්. ඒ වුණාට මේක නම් දුකෙන් තමයි දාලා ආවේ. ගෙස් එකේ නම් එහෙම ලස්සන ඒවා වැඩිය තිබුණෙම නෑ. ඊට පස්සේ අපි ගොඩක් ෂොප්ස් වල ගිහින් බලපු නිසා ගෙදර එන්න හිතුවා. ඊට කලින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් අරන් කන ආකාරය තමයි මේ. මේ ආපහු ට්‍රේන් ස්ටේෂන් එකට යන්න බස් එක එනකන් ඉන්නේ. මේ වෙලාව නම් මාරම සීතලයි, පොඩි වැස්සකුත් තිබුණා. මං ට්‍රේන් එකට නගිනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ සීතල නිසා. හැබැයි ට්‍රේන් එක එන්න ටිකක් පරක්කු වුණා. ඊට පස්සේ අපි සෙන්ට්‍රල් ස්ටේෂන් එකට ආවා. මොකද මගේ ආසම සෑන්ඩ්විච් එක ගන්න ඕන හින්දා. මේ වෙලාවේ මේ හොට් චොක්ලට් එක වෙනදටත් වඩා රසයි සීතල හින්දා.
දැන් වෙලාව 9:07යි. අපි බඩු වගේකුත් අරගෙන මේ දැන් තමයි ගෙදර යන්නේ. ඔයා ගොඩක් බ්‍රෑන්ඩඩ් දේවල් වලට කැමති නම් සමහර අයිටම්ස් ප්‍රයිස් එකෙන් භාගයක් වගේ අඩුවට ඉන්කෝල් ස්ටාර්ට් විලේජ් එකෙන් ගන්න පුළුවන්. හැබැයි මගේ එක්ස්පීරියන්ස් එකට අනුව අපි කැමති බ්‍රෑන්ඩ්ස් වලින් ඊට වඩා ගොඩක් අඩුවට අපි කැමති අන්කොමන් ඩිසයින්ස් ඔන්ලයින් හොයාගන්න පුළුවන්. ඉතින් ඉන්කෝල් ස්ටාර්ට් විලේජ් එක වර්ත්ද කියලා තීරණය වෙන්නේ ඔයාගේ චොයිස් එක අනුව. හැබැයි මට නම් මං ආස කරපු විදියම ජැකට් එකක් වෙන බ්‍රෑන්ඩ් එකකින් ඊට දවස් කීපයකට පස්සේ ඔන්ලයින් ඊට වඩා අඩුවට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වුණා. අපි ගෙදර ළඟට යද්දි තමයි මෙයාව හම්බුනේ. අනේ නැට්ටත් කොටයි. ඇයි? ඔයාට මොකද වුනේ? ඇයි? අනේ. ඇයි? චුට්ටුපුත්? චුට්ටුපුත්? චුට්ටුපුත් මොකද? අනේ. Are you lost? Are you lost? එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට විකාශයේ නිමාව.